දුදුමැණිකේ උඩ දාන්න ඕනේ ඕක. මෙන්න මේ මූල අපුලා විතර හදනවා. අයියේ පැටලෙන් කියන අපිට දාන්න බලන්න. ඔන්න මං කියන්නම් පැටල් එක. ආ කියන බලන්න. හොඳේ? ආ. පන්දන් දෙක තනි අතට ගන්න. තනි අතර ගන්න. එකක් කුඩ යනකොට එකක් අතේ. එකක් උඩ යනකොට මෙන්න පොළ එක කටේලු. කටේනේ තෝක තොම්බේ. තොම්බේ යන පිටිනවල යෝදේ. මක්කටේ බං උදේ පාන්දර. එනවාද ඔය අපේ ගෙදර යනවයි. මෙන්න මේ මූල මම මරන් කන්න හදනවා. මං අහුවේ ඒවට දැන් උත්තර අහලා ඉන්නේ. රහදරුවෝ එහෙනම් එකක් උඩ යනකොට එකක් උඩ යනකොට අනිත් එක අතේ. මේ ඔක්කොම මේක අතින් කරන්න ඕනේ. නැත්තම් ආපෝ පුළුවන් නේ. අල්ලයි දාලා පෙන්නනවා. පුළුවන් මල්ලි. ආන දාලා පෙන්නනවා. එහෙනම් දාන්න. මේ හොම දස්සිනේ. ඇත්තේ. දෙනිනාගා තේනා 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 නැවතුණා. අය කොහෙද නිල්ල? බුදු අම්බේ ඔයලගේ දැමිල්ලට මට කිරි එරුණා. ඒ මොකවර? ඔය පුදුම දැමිල්ලනේ දාන්නේ. අය හොඳට දැන් ඔයා කියාපු විදිය. ඔහොම දානවා එක්ක පන්දම්. ඊටියෝතු ගෑනේ කිව්වේ. බුදු අම්බේ යන්න පන්දම් ගාලා ආපු හැටි. ඔය එක්කේ කාටි පන්දම් දැන් පුඩ යන්න ඕනේ. අර මේ බං ඔය මේ පන්දම් බානවනේ. ආ මෙහෙම නෙමෙයි. ඔන්න මේ අයියට දීපන් ඔයිට වඩා හොඳට දාන්න. එපා මොයෝ. මම්මගේ ඔය තෙල් ගහනවා. මම කිව්වාරක තියේ. පරණ එකට ගහන්න හැකියි. නෑ හදරුවෝ. පරණ කිව්වට ගහන්න අප්ඩේට් කරන්න ඕන අයියෝ හොඳේ. ඒකනේ මම කියන්නේ. අනේ මන්දන්ලා ඒක විදියා. දරුවෝ. ඔව්. දැන් දෙකම එක අතට ගත්තා. එක අතර ගත්තා. මෙන්න මහා සූටි දෙය. එතර මෙහෙට. අත දෙන්නම් තාත්තේ. ඒක ගහගන්න මෙහෙම. එහෙම ගැව්ව ටොප් එකට තියේවි. එහෙම කර. ඔය අල්මාරියට අහුවෙලා වගේ. ඉතින් දැන් ඔය කියන මේක මේ අතර කරන්න දෙයක් නැහැ. නෑ දරුවෝ. එහෙනම් ඒ අත පැත්තකින් තියන්න. ආ යට පැත්ත හරියට. එකක් උඩ යනකොට මෙහෙම එකක් උඩ යනකොට මෙහෙම. දිගිටි ටක් දිගිටි ටක්. මට මෙන්න මුන් දෙන්න. මට පුළුවන් නම් මම දානවනේ. ඔය අය දෙන්න කරන්න ඕනේ. ඇත්තේ. මම මනම් කාපන්. දරුවෝ. ඔව් දාන්න ඕනේ ලස්සනට. දාන්න ඕනේ. ඔව්. බලායා ටික බුදු අම්බේ තව පොඩ්ඩක් මහතට හදන්න තිබුණා. එතන කටුපිල මංජත් දෙනවා. නැහැ දරුවෝ. දැන් මට දෙකක් ඇති. ආ දෙකක් ඇයි. දැන් තමයි ෂෝක් වැඩේ. දැන් මොකෝ ඒ පාර කියන්නේ. දැන් දාන්න ඕන තුනක්. අයියෝ උදේ පාර දීලා තල්ලේ පාප්පා. මම වැරද්දක් කිව්වයි. වැරද්දක් මම මොයි නායනවා. වැරද්දක් කිව්වා යෝයා කියලා කතා කරා. ඔව්. මෙච්චර රයිස් ඒව දාන්නක තුනක් දාන්න නැහැ අපි දෙන්නට. ඔය දාන්න දෙක දානවට වඩා ෂෝක් තුන දානකොට. නදාග ලේසි මෙච්චර ලොකුම දාන්න බෑ. ඔය තුන දාලා නැහැ. දාලා බලන්න ආසීතේ. ආසහිතේ. ඒ සුදු අයියේ. ඔව්. දැන් තුනක් දාන්නත් ඕනේ. ඔව්. දැන් අන්න හොඳේ. ඔව්. අර වගේම එක පාරට ඔව්. එකක් උඩ යනකොට දෙකක් අත් දෙකේ කරකවෙන්න ඕන. කරකවෙන්නේ දේවි මේ හවසට. ඇත්තේ බේබි අයියේ. ඕ. ඇත්තේ. එහෙනම් දානවා. හරි ලැජ්ජා අයියා කෙනෙක්. උඹලා දෙන්න නම් මම කොහමලියෝ. ආනයි දාන්න. අර බලන්න අක්කුඩියක් දෙන්න අපෝ. මම හිතන්නේ
මම පැනව ගහන පන්දා. මේ වගේ කොට පුටා පොඩි ගහන මේ වගේ නේ. හම්බේ. බලවයි ඉතුරුයි දාන්නේ හතරක් තියෙනෝනේ. ඔය දැන් අය දෙනව සමුර්තියෙන් දෙනවනේ. දහන ආධාර වැඩි වුණාම. වැඩි වෙලා වේ. අපි ඒක නුවණ පාච්චි නිසා එහෙම උනේ. අන්න පුතේ නැට්ට පිච්චෙනවා ඒක. පිච්චලා හරි කමනයි මේ ගිනි ගන්නවා නම්. දරුවෝ තුනක් ගන්නවා අතට. තුනක් ගත්තා. මන්න. අත් දෙකට තුනක් ගන්නවා. සාමාන්‍ය මහතයයි මේවා. හරිය. යන්න වගේ දෙනවා. නැහැ දරුවෝ. නෑ ඒ පැත්ත හොන්න. ඔන්න තුනක් දෙකට ගත්තා. තුනක් ගත්තා. හොඳේ? ඔව්. දැන් එකක් උඩ යනකොට දෙකක් අත් දෙකේ කරකවෙන්න. එකක් උඩ දෙක අත් දෙක කරකෙන්න ඕනේ. ඔව්. අපෝ පුළුවන්. හරි ෂෝටි වැඩ. මල්ලි හොර වැඩක් වෙනවා. උඹගේ එකක් කියන්නේ නැහැ. අයි මෙහෙන් දෙන්නේ නැහනේ. බලන්න. අපේ හොරයක් අහුනොත් බලා ගන්න ඕනේ. හරි. අය හොරයි තෝ හොරයි. උඹගේ එකක් පැටල් වෙනවා. අයි මෙහෙන් දුන්නොත් තමයි මගේ යන්නේ. අත්තලාමේ සිකරල්ල කහු වෙනවා වගේ. දන්නේ මගේ මේ හැදිට කියලා. නැහැ. අර පැත්තක මාරු කරන මෙහාට. මේ පැත්තට? ඔව්. අන්න දැන් බලන්න. දැන් නෑ යාවි හැබැයි. හරිනේ. ඔය පාරයන්. නෑ යන්නේ. තෝ බොරු කරන්නේ. මොකද්ද කියන්නේ? එකක් යන්න හැදරුවෝ. යන්නත් කවුද යන්නේ නැත්තේ? අය මේ පැත්තක. යනවා. අමෘකම යනවාද? ඇති. දැන් යාවිනේ. මම යාවිද. මේ සපෝට් එකක් දෙයි කියලා. අය ඔන්න මේ බලන් ඉන්න කටේ පොඩි සපෝට් එකක් දෙන්න අපොඩියකුත් ගන්න හොඳේ. අයි බලන්න මේ කට්ටිය කොහොමද කියලා හිත හොඳ කට්ටිය බලන්නේ නැහැ කියනද? ඔව්. හොඳ හිත බලන්න හදාන්නේ. දාන හොඳේ. ඔව්. අනේ බා. අරමුකෝ. නගින්නේ අයියේ. අනේ පොඩ්ඩක් උස්සලා පොඩිය ගහන්න. මම මේ පැත්තේ ඔහොම දැන් මේ ඇවිල්ලා. නකෝ මම මේ පැත්තේ ඔහොම නෙමෙයි දැන්නේ. ඔය දාම. ඉපදෙන්න දන්නවා දාම. ඒක මට තේරෙනවා. අයි එහෙමට මේ නගින්න ගත්තම. ඔව් උඩ. අයින පොඩ්ඩක් අපොඩිය දෙන්න කොල්ලෝ ටිකක්. විසිල් ලේකුත් එක්ක. දැන් මේ එපා තාලෙට නොදකිහා. කලබලයක්. පුදුම දීමක් දීන්නේ. දැන් එපා. මේ මාවත් අන්න මන් දෙන දීලා දෙන්න. ඔන්න තාලෙට හොඳ ඔක්කොම. අපේ චූටි බේබි සානිකාට දෙන්න. අක්කත් එක්ක මං ගහ ගන්න හදන්නේ. දෙන්න බලන්න. එන අක්කේ. උදු අම්මේ යන්න. ඔය හැදිම ඉවර කරයි කියලා. මං හිතුවේ මේ ඉවර කරાવી කියලා. ආවයි. දැන් අර එක්කෙන දැන් මොකද කරන්න ඕනේ? දැන් ඔය එක්කෙන කරානේ. ඔව්. දැන් මේ බුද්ධිනි මැඩම් කරන්නේ. මේ කරන්නේ දැන්. දැන් ගහ ගන්න ඕනේ. ඔව්. කොහොමද ගහ ගන්න ඕනේ? දැන් ගන්න මේ. ඔය මින්න මේ මොළ පැටල ඔය එපාද? කියන බලන්න. එනවා කියන්න. පන්නන් දෙකක් අරන් එන්න. අනත්තන. කියලා. එයයි තමයි පන්දන් ප්‍රින්සිපල්. පන්දා ඉන්ස්පෙක්ටර්. නවිතුනා. ඔන්න අරන් එන්න. ආයි කියන බය පැටල් එක. හරිද? ඔව්. ඔන්න දැන් ඔයලා දෙන්න තියෙන පන්දන් ගහගන්න. අපි දැනගත් අපි දෙමු අපි නුවණක්කාර දෙන්නනේ. කොටවන්න තමයි මේ උදේ පාන්දර ලෑස්තුනේ මෙච්චර ලයිටලා. කොටවන්න කියන කතාව නේ පුතේ. අපි අහුවේ යෝවට. හොඳට ගහගන්න ඉන්න බොලා දෙන්න. අර මනුස්සෙ ඉති කරලා මෙතනට ආව ඒකට තමයි. නෑ දරුවෝ. එහෙනම් දෙන්න පන්දන් වලින් ගහගන්න ඕනේ. ඇත්තේ. ඔව්. ගහනවා එහෙනම්. පුළුවන්. අනේ මේ අපෝ පුළුවන්. තාලෙට ගහන්න. No problem Sri Lanka. Jaffna. I don't know Melodia.
I don't know below something. Mellow Kanda done. Yes. And ice cream and popsicle. I know. I know who no Bakamuno. I can. එහෙම නෙවෙයි. දැන් ඉංග්‍රීසි ඇති. නින්ද අර වැඩන්න ඕන. උදේ දෙමළ කියන්න බෑ හිත වෙනවා. උදේනේ. දැන් මෙහෙමයි. මේ වනේ බය වෙනවා. බොලාගේ තේරෙ 500 දෙපා. දැන් මෙහෙමයි. ඔව්. දැන් ගහ ගන්න ඕනේ හොඳේ. ඔව්. තාලෙට ගහන්න ඕනේ. තාලෙට ගහන්න ඕනේ. ඔව්. ලක්කන කකෝ දන්ද කෝනා කවුතම ප්‍රේමනේ පුරරක්කා අනේ පුතේ කුලප්පු වෙලා වෙන මු. ඒ. අත්තලා. පිටතල ඔය යකෝ. අත්තලා. අපෝ. ඇත්ත පුතේ. ඉනි ගන්න බෑ. ඇත්ත යති. අපෝ මෙන්න. ඔයලා බාබකියු දාන්න ආවා. ඈ? පුතේ. හම්බේ. මා පුළුටු කතා කරනවා. ඔය මා පුච්චගෙන කෑව උඹලා. දරුවෝ. ඔව්. මොකෝ අර කුලප්පුනේ. මට පිටා ගන්න බෑ. ඔයලට ගැම්ම වැඩි වුණානේ. හරි. අල්ල ඒකනේ. ඔයාලට ෆෝම් කරන්න හැදිනේ. දැන් අපෝ ඇහි. ඊට පස්සේ වත්තලා බලන්න. ෆෝම් එක ඇප්ලයි කරලා දෙන්නම්. නෑ හදරුවෝ. කොහොම ගහිල්ල? දැන් තමයි හොඳම ගහිල්ල. ඒ ගහිල්ල පයනු අල්ලනු අයිය ඇත්තටම ඔයාලට එපා වෙන්නේ නැත කොච්චර ගැහුවා. මට කොච්චර ගැහුවා මදි. ඒ ආරිකම්මනේ අපි ගහන්න වෙච්චිනවනේ. එහෙනම් මෙහෙමයි. ඔව්. හරියට ගහන්න ඕනේ දැන් මං කියන පැටර්න් එකට. කියනවා බලන්න. හොඳේ? බලු මෙන්න මෙන්න අංගලට දෙන ගහන්න. අක්කේ නංගිලාට දෙන්න. අතර මිසකල හරි ගහවි. නෑ දරුවෝ. එහෙනම්. ඔයාලා දෙන්න ගහන්න ඕනේ. අපි දෙන්න බෑ. ඔන්න ඔයාලා දෙන්න. අවුදවතරක් නෑනේ අපිට ගහන්න නැත්නම්. ඈ? ඕ. මම කියන විදිහට ගහන්න. කියනවා බලන්න. දෙන්න මූණට මූණ බලාගෙන. අපෝ මට නම් බෑ අයියේ. එහෙමෝ. බොම්බිලි කරලා ගත්තා. ඇත්තේ? අත්තලා. දරුවෝ. දැන් මූණට මූණ බලාගෙන. ආට මූණ බලාගෙන. තොම්බට තොම්බ තියාගෙන. ආක බලාගෙන. අන්න වැඩිනේ. මං කියන විදිහට. ඔයා කියන්නේ. ඔයාගේ පන්දම ඔයාගේ පන්දම අර එක්කෙනාගේ අර එක්කෙනාගේ ඒ මිනිස්සේ පුත්තනේ පොමෝලු. ඒ මරුගේ පුතන්නේ බමෝලු. මම කියන විදිහට කියනවා. මම කියන විදිහට කියනවා. එන උඹ කරපන්. එහෙනම් ඔයා කරනෝ. හදරුවෝ. වෙන මෙහෙමයි. හොඳේ? ඔව්. ඔයාගේ පන්දම මගේ පන්දම මේ අයියගේ කිහිල්ල යටින් යන. ඒතර මේ මරුගේ පිටේනෝනේ ඔය. හිතෙන ගහන්න හැමෝලු. මෙහෙම කිහිල්ල යටින්. ආතල්ල. ආත ගන්න බපන්න. හදරුවෝ. හොඳේ? මම කිව්වේ බොරුව. ඉතින් ඉලාලක වකන්න හැටි අපිට. නැහැ. ඔන්න මං කියන විදිය. ඔව් බා මට ඉනස්සන්න එපා. හොඳේ? ඔයයි මෙහෙම ගහනෝ. අන්න හරි. ලතාවද? ඔය ලතාවට ගහන්න මේ බලන්න. අපෝ පුළුවන්. ලතාවට පුළුවන්? ආන අතර පුළු කළ පෙරපෙරදීසි. ලතාය? මට ගද්දක් කාරේ නෑ හරිය. ඉතින් පාලාව ගහවිදොත්. අම්ම බෑන්න. ආද ලතාවට ලතාවට ගහන්න. අපෝ පුළුවන්. නොදකින් බොලා දෙන්න. අපේ තාදු. නැහැ දරුවෝ. ඇති ලතාවට. ලතාවට එපා ඔහෙලා. ඔහෙලා මහා මූසලා. එහෙනම් ඒකත් ඇති මට. ඒකත් ඇතිලු ඕන්න. දැන් හොඳේ. දැන් කියනවා. දැන් මෙහෙම පටලවාගෙන ගහන්න ඕන. පටලවාගෙන. ලත පවාගෙන මේ පටලවා. අයියාම පැටලුනොත් ඔයාලා බේරන්න ඕන. මක්කද බේරන්නේ? පටලන් ගත්තා බලන් ඉන්නේ නේ. කොහොමද බෝලා දෙන පටලවන්න හදන්නේ.
ආර්යර කමට ගහමුනේ. එහෙනම් මේ පල් බලතෙන් මල් මත දේවියේ දුලන කොටේ බත ඒවියේ මගේ ලක්කිය දිනුබ පාවියේ තබනඳුවාම දේවියේ මගේ ලක්කිය දිනුබ අල්ලා දෙවි කරනනොත් දැල්ලා හැබැයි අර මල්ලි චොකලට් එකට ගිහින් ඉවරයි දැන්. උදේට චොකලට් එකට යන්න වෙන්නේ නැහැ. මොලා දෙන්නම බරයි.